ආයුබෝවන් හැමෝටම කොහොමද කට්ටියට? යුද්ධ කාලේ හමුදාවේ හිටපු අය සහ මේ ගමේ ගෙවල් එතකොට හැබැයි තිබිලා නැහැ. ඒ දන්න කීප දෙනෙක් විතරයි මෙන්න මේ තැන දන්නේ. ඔයාලා දැන් දන්නවනේ මොකද්ද දන්නවද මෙතන මේකට විශේෂ හේතුව? මේ හරියට කියන්නේ යකා වංගුව කියලා. යකා වංගුව. මේක තියෙන්නේ ත්‍රිකුණාමලේ හබරණ පාරේ මේ කන්තලයට මෙහා දන්නවනේ ඔය කට්ටිය හබරණ කැලේ කියන්නේ. එන්න එතන තමයි තියෙන්නේ ඔය යකා වංගුව කියන වංගුව. යුද්ධ කාලේ මේ වංගුවට කිලෝමීටර් 10ක් විතර යන්න ඕනේ කන්තලේ පැත්තට වෙන්න. ඒ ගියාට පස්සේ CTB බස් එකකට LTT එකෙන් ගහලා කියන්නේ කපලා කොටලා කරන්න ඕන දේවල් ටික කරලා තියෙනවා. එතකොට එතනින් පස්සේ මොකද හමුදාවේ කට්ටිය ත්‍රිකුණාමලයට එන්න පාවිච්චි කරපු පාරක් තමයි. එතකොට මේ පාර දැන් මේ යකා වංගුව කියන්නේ පාරට. ඊට පස්සේ අලුතෙන් අනිත් පාර හැදුවේ දැන් ඔය යන වාහන යන වංගුව තියෙනවා. ඔය බස් එහෙම ලොරි. එතකොට හැම වාහනයක්ම දැන් ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. සමහර කට්ටිය මෙතනින් යනවා කවුරුත් මේ තැන දන්නේ නැහැ මොකද්ද කියලා. කට්ටිය හිතනවා මේ පාර හදලා තියෙනවා මේ කෙලින් කරලා කියලා. මෙතන යුද්ධ දවස්වල දැන් LTT එකේ කට්ටිය ගොඩක් වෙලාවට ඇම්බුෂ් දාලා එහෙම හමුදාවේ සන්නද්ධ රථවලට ගහනවා. දැන් මට එද්දි මාමා කෙනෙක් හම්බුණා. ඒ මාමා දැන් මාමට වයස අවුරුදු 59යි අවුරුදු 22කින් පෙන්ෂන් ගියා කියලා කිව්වේ. 22කින් පෙන්ෂන් ගිහලා දැන් මම එද්දි කඩයක් දාගෙන බඩ ඉරිඟු කුණනවා. මම එතනින් බඩ ඉරිඟු කරලකුත් ගත්තා. ඊට පස්සේ මම පොඩ්ඩක් කතා කරද්දි විස්තර ටික ඉතින් මෙතනින් මම දැනගත්තා. මම දන්නවා මේ තැන ගොඩක් අය දන්නේ යුද්ධ දවස්වල හමුදාවේ කට්ටිය සන්නද්ධ රථවල අරයි යද්දි ගොඩක් වෙලාවට මෙන්න මේ පාර තමයි පාවිච්චි කරන්නේ. ඔයාලට දැන් පේනවා ඇති මේ පාර වැහිලා තියෙනවා. මේ තියෙනවා පේනවද? අර එහා පැත්තේ පේන්නේ මේන් රෝඩ් එක. හරිද? මෙන්න මේ පාර තමයි තියෙන්නේ. මේ පාර එතකොට දැන් මෙතන තියෙනවා වංගු තුනක්. දැන් අරහෙන් එහා පැත්තෙන් කියන්නේ ත්‍රිකුණාමලේ පැත්තේ ඉඳන් එද්දි මම මේ එන තැනට කලින් එක වංගුවක් තියෙනවා. දැන් අනිත් වංගුව මෙතන තියෙනවා. මීට එහා පැත්තේ අනිත් වංගුව තියෙනවා. මේක ඉස්සර බස් එක එහෙම ගද්දි යට වදිනවා. පිටිපස්සා දැන් ඔය ඩබල් ඩෝ බස් තියෙන්නේ. ඩබල් ඩෝ බස් එකක් එහෙම ගද්දි ඒක යට වදිනවා. යට වැදුනහම මේ හරියේ ගණ්ඩ එහෙම ටිකක් අමාරුයි සමහර විට. ඒතකොට හමුදාව ඉන්න කොල්ලෝ මේ හරියෙන් බහැලා තමයි මේ බස් එක ඒතකොට අර ලෝඩ් එකත් එක්ක අඩු වෙනවනේ. අඩු වුණාට පස්සේ තමයි මෙතනින් යන්නේ. මේ තාම තියෙන්නේ ඒ පාර. පේනවද ඔයාලට? මම ඔයාලට රවුමෙන් ගිහිල්ලා මම අර පාරට ආයෙ පෙන්නන්නම්. දැන් මම ආවේ අරහෙන්. ඔන්නෝම රවුමෙන් එනවා. දැන් මේ පාර දිගම ඔය යනවා. හරිද? එතකොට මේකි LTT එකේ ඇම්බුෂ් එකක් කියන්නේ අර මේ රැකසිට පහර දීමක් කරලා තියෙනවා. ආමි එකේ බස් එකට RPG එකක් ගහලා. හරිද? එතකොට මොකද මේක හෙන්න ඩේන්ජර් වංගුවක්. ඒ යුද්ධ කාලේ. LTT එකේ කට්ටිය ගොඩක් වෙලාවට මෙතන පාවිච්චි කරන්න බලන් හිටියා. මේ හමුදාවේ කට්ටිය ශ්‍රී ලංකාවේ හමුදාවේ අය යන කට්ටියට මෙතනදී ගහන්න ලේසි, ඇටැක් කරන්න ලේසි. ඒකින්ද මේ තැන තෝරගෙන හිටියා. ඊට පස්සේ කොහොම හරි කරපැඩේ උදේට ඇවිල්ලා අපේ හමුදාවේ කොල්ල සෙට් එක මේ තැනින් තැනට දාගෙන ඉවරලා මේක සර්ච් කරලා ඒ කට්ටිය තියාගෙන ඉඳලා තමයි වාහන ටික යවන්නේ. ඒ කියන්නේ බස් ටික එහෙම. ඒ කියන්නේ අපේ හමුදාවේ රණවිරුව ටික බස් වලට දාලා ඉවරලා ඒ කට්ටිය අරගෙන යන්නේ දැන් නිවාඩු යන්නේ නාය තමයි මේක ට්‍රාන්ස්පෝර්ට් කරන්නේ. නැත්තම් වෙන කැම්ප් වලට එහෙම යන්නේ නාය. එතකොට ඒ දවස්වල එතකොට මේ පාරවල් හැදිලා තිබ්බේ නැහැ ඔය වගේ. දැන් ওই පාරේ ඒ ලොකු වංගුවෙන් එළියට ආවා. හරිද? දැන් ඔයාලට පේනවා මං ගිහිල්ලා පෙන්නන්නම්. ඔය දැන් අලුතෙන් හදපු පාරවල්. ඉක්මනට යමු පාරේ. මොකද මේක යනවා හයිවේ එකට වැඩිය වේගෙන් වාහන. මේ තියෙන්නේ කෙලින් අරහේ ඉඳන් ආපුවාම පාර ක්‍රොස් කරලා මෙතනින් එහා පැත්තට තියෙන අනිත් වංගුව. එතකොට මෙතනදී කරන වැඩේ අර හමුදාවේ අයට ඇටැක් කරන හින්දා කලින් හමුදාවේ කට්ටිය තැනින් තැනට දාගෙන ආවිල්ලා සර්ච් කරලා තමයි වාහන ටික යවන්නේ. ඉතින් මෙතන හමුදාවේ ගොඩක් අය හමුදාවේ හිටපු කොල්ලෝ දැන් මීට අවුරුදු ගානකට කලින් හිටපු ගොඩක් අය දන්නවා යකා වංගුව කියන්නේ මොකක්ද කියලා.
හැමෝම නිකන් අර යකා වංගුව කියපුවාම මේ පොඩි අභිමානයක් සතුටක් එනවා. මොකද ඒ දවස්වල ඒ මිනිස්සු දන්නවා මෙන්න මේ වගේ තැනක කොයිතරම් බරපතල තැනක්ද, කොයිතරම් ඩේන්ජර් පොට් එකක්ද. ඔය ගියපු වෙලාවක කට්ටිය එන්න ඇවිල්ලා බලන්න මේ මෙතන අලි බෙටි එහෙම තියෙනවා. මම මේ බල යන්නේ කොහෙන් හරි කැලේ පෙරලගෙන ආවොත් එහෙම මොකද කරන්න කියලා දන්නේ නැහැ. ගස්වල නැංගලා තුන් එක බේරෙන්න බෑනේ. මොකුත් නෑ, බයික් එක තියෙන්නේ තොන්න දැන් පල්ලෙහා වංගු දෙයක් විතර පල්ලෙහා. පේනවද? මේ දෙවනි වංගුව. මේකට තමයි යකා වංගුව කියන්නේ. දැන් ඩ්‍රෝන් එකක් වගේ තිබ්බනම් ඇත්තටම ඩ්‍රෝන් ෂොට් එකක් අරගෙන ඔයාලට පෙන්වන්න තිබ්බා. ඩ්‍රෝන් එකකුත් නෑ. ඉතින් මේ පේනවනේ ඇවිල්ලා 7 up බීලා දන්නේ. ඔන්න විනාශ කරලා වීදුරු කටු කුඩු කරලා දාලා තියෙන බෝතල්න ගොඩක් තියෙනවා. මේක ඉතින් තඩි කැලේ ඉතින් අලුතෙන් පාර හැදුවාට පස්සේ මිනිස්සු මේ පාරවල් පාවිච්චි කරන්නේ නැහැ. ඒ පාරවල් ඉතින් තාම තියෙනවා මතක සටහන් විදිහට. මොකද මගෙත් පොඩි කැමැත්තක් තියෙනවා මෙන්න මේ හරිය. මං ඇත්තටම බහැලා දැන් අවුරුදු ගානකින් තමයි මේ හරිය මම මේ යන්නේ. මට ඉතින් ලොකු සතුටක් තියෙනවා මේ හරියෙන් යද්දී. මොකද අපි ඉස්සර මේ පාරේ ගිහිල්ලා තියෙන එක පාරක් දෙපාරක් මේ අලුත් පාර හදන්න කලින්. දැම්ම වංගු දෙකක් ආවේ. දැන් පාර දිගින් අපි ඔහොම අර පැත්තට යකා වංගුවම තමයි මේක. මෙතන යකා වංගුව ඔය LTT එකෙන් ආමි එකේ ඔය අර මාමා කිව්වේ. ඒ මාමා කිව්වා ආමි එකේ ලොරියකට ගැහුවේ RPG එක. ඒ එදායින් පස්සේ මෙතනින් එහා පැත්තට ත්‍රිකුණාමලයට යනකම් හමුදා චෙක් පොයින්ට් 14ක් තිබ්බලු. 14ක් තිබ්බලු. එතකොට එන්න ලේසි නෑ. කොහොම හරි එතනින් පස්සේ මුකුත් සිදුවීමක් වුණේ. අර ඊට කලින් ආමි ට්‍රක් එකට ගහන්න කලින් තමයි මේ දැන් මේ යකා වංගුව පහු කරලා කන්තලේ පැත්තට යද්දි තියෙනවා මේ පාලමක්, දෙවනි පාලම. ඒ දෙවනි පාලමන ටිකක් මෙහින් තමයි ගහලා තියෙනවා කියන්නේ CTB බස් එකට. CTB බස් එකේ සිවිල් මිනිස්සු ගියපු බස් එකකට තමයි ගහලා තියෙනවා කියලා කියන්නේ. ඉතින් ඒක මම මේ මාමාගෙන් අහගත්ත දෙයක්. දැන් දැක්කනේ ඔන්න අරහෙන් ආවා මෙතනින් ගියා මෙන්න මේ පැත්තේ. දැන් ඉතින් පාරවල් හැම ගොඩක් වෙනස් වෙලා මිනිස්සුන්ට මෙව්ව මතක නැහැ. ඉතින් බලපු දන්න කට්ටිය දන්නවා ඇති යකා වංගුව කියන්නේ මොකක්ද කියලා. සමහරට කතාව මේට වැඩි වෙනස් විදිහට දන්න අයත් ඇති. කතාව මේට වැඩි වෙනස් වෙන්නත් පුළුවන්. මේ තියන්නේ යකා වංගුවේ එන්ට්‍රස් එකක් එක පැත්තක්. මේ වගේ පාරක නිදහසේ යද්දී මාර ඒක කියන්න තේරෙන්නේ මාර ආතල්ලක් තියෙන්නේ. ඒක කාලා බීලවත් වෙන මොකක්වත් කරලා ගන්න පුළුවන් එකක් නෙවෙයි. ගිහිල්ලාම බලන්න ඕනේ. අතර වටේටම ඝන කැලෑව තියෙන්නේ. එකම එක භයානක තත්ත්වයක් තියෙනවා. අලි ඉන්නවා. කොය වෙලේ කඩාන පාත් වෙයිද දන්නේ නැහැ. මේ තියෙන්නේ තුන්වෙනි වංගුව. ඔය තියෙන්නේ යකා වංගුවේ තුන්වෙනි වංගුව.
මෙන්න මේ වංගුවේ තමයි ඔය RPG එක ගැහුවා කියන්නේ. දැන් මම ඉන්නේ අර ආමි ට්‍රක් එකට RPG ගහපු වංගුව ළඟ. RPG එකක් ගැහුවා කිව්වේ. ඒක තමයි යකා වංගුවේ 3 වෙනි වංගුව. මේ පේනවනේ කැලේ වෙලා තියෙන්නේ. මේන් රෝඩ් එක තියෙනවා. පේනවනේ වාහන වලට රොකට් එන්ජින් හයි කරලා තියෙන්නේ. හරි නැරිල්ල. හරිද? මේ යන්න ඕනේ පොඩ්ඩක් මේ වතුරේ කමන්නේ. යමු අපි මේකේ. අලි අඩි තියෙනවා. අකුල එහෙම ටිකක් හොදගෙන මේ පේනවනේ අර කලින් පෙන්නපු වංගු දෙක තනිතලාවේ තියෙන බෙන්ඩ් දෙක තනිතලාවේ මේක කන්දත් එක්ක තියෙන්නේ ගල් සෙවල් එහෙම ඇවිල්ලා තියෙන්නේ ලිස්සනවා මේ හරියට අර ලොකු සතා ජරා කරලා දිනවා වෙයි ඉන්නවද නැද්ද දන්නේ නැහැ ළඟපාද මොකද කරන්න ඕනේ දැන් හදිස්සිය හරි ආවොත් එම මේ තියෙනවනේ මෙන්න මේ වංගුව මේ ලොකු වංගුව ගද්දි තමයි ඔය යට වදිනවා කියන්නේ බස් එකේ යට වදිද්දි මෙතනින් කොල්ලෝ ටික සෙට් එක බහින්න ඕනේ එතකොට ඕක දන්නවා හොඳටම LTT එකේ හිටපු අය මෙන්න මෙතන මේ ලේසියෙන් ගන්න පුළුවන් තැන නෙවෙයි කොහොම හරි පස්සේ අර තිබ්බට වඩා හොඳට මෙතන හදලා තිබ්බා මොකද ඒ හින්දා මොකද ලොකු අවදානම් තැනක් ඒ කාලේ යුද්ධ කාලේ ඉතින් ඒ හදන්න කලින් තමයි ඔය දැන් මේක පොඩ්ඩක් අර කොන්ක්‍රීට් වගේ එහෙම දාලා ඉරලා එව්වා ඒ දවස්වල අර යුද්ධෙත් එක්ක මේ දේවල් හැදුවා මොකද රිස්ක් එක වැඩි හින්දා දැන් පේනවනේ ඒ පාර එහෙම ගොඩක් අය මෙතනින් යනවා කවුරුත් ඕක දකින්නේ නැහැ මේ හරි කට්ටිය හිතාන ඉන්නේ මේ පාර කෙලින් කරලා තියෙන හින්දා තමයි මේ වංගු එහෙම නැත්තේ කියලා නැත්තම් මේ වංගුවේ විශේෂත්වය ඒක තමයි ගොඩක් අය දන්නවා යකා වංගුව කිව්වොත් හබරණ යකා වංගුව නැත්තම් ත්‍රිකුණාමලේ යකා වංගුව කියලා කිව්වොත් ගොඩක් අය මෙතන දන්නේ නැති තැනක් නැහැ ඉතින් ඔය යනින් ගමන් පොඩ්ඩක් නිකන් ඇවිල්ලා බලන්න ඒ කාලේ තියෙන මතක සටහනේදී ඔය හොයාගන්න නැහැ ඉතින් ගොඩක් ඒවා විනාශ වෙලා තියෙන වෙන තැන්වල දැන් ඉතින් මෙව්වා ඉතින් තාම තියෙනවා මෙව්වන ඉතින් විනාශ වෙන්නේ නැහැ ඔන්න මම ආපු අනිත් පැත්තෙන් එළියට ආවා වංගුවේ ඉස්සරහින් කන්දක් පේනවා දැන් මම කිව්වේ එන්නේ කන්දට නගිමු කියලා මොකද මං හිතන්නේ කවුරුත් ඒ කන්දට ගිහිල්ලා නැහැ කන්දක් කියන්නේ ලොකුම කන්දකුත් නෙවෙයි ඒක ගලක් හැබැයි ඉතින් මම හිතුවේ පොඩ්ඩක් ඒ ගල උඩට ගිහිල්ලා එන්නම් කියලා ඔයාලට බලා ගන්නකො අර ඈත පේන්නේ මේ පැත්තෙන් ගියොත් එහෙම ටිකක් කන්ද වැඩි වගේ පොඩ්ඩක් නගින්නත් අමාරුයි. අර එහා පැත්තේ පොඩ්ඩක් යන්න පුළුවන් ෂේප් එකක් තියෙනවා බලමු මේ පැත්තෙන් යන්න පුළුවන්ද කියලා අපි උඩට ගිහලා බලමු වටපිටාව කොයි වගේද පේන්නේ කියලා. මොකද මේ පැත්තේ සෆාරි යන වාහන තියෙනවා අලි එහෙම ඉන්නවා කැලේ. එතකොට මෙතන උඩට කවුරුත් ඇවිල්ලා නැති මම පොඩ්ඩක් යන්නේ බලමු ගිහිල්ලා. බයික් එක අයින් කරලා පාර අයිනෙන් දැම්ම හැන්ඩල් එක ලොක් කරා මොකද දන්නවද? මිනිස්සු නම් බයික් එක අරන් යන්නේ මොකද පරණ බයික් එකක් නේ තියෙන්නේ. හැබැයි අලියෙක්වත් අරන් ගියොත් බයික් එක කියලා. ඉතින් ඒක ලොක් කරලා දාලා බෑග් දෙකත් එක්කන් අරගෙන තමයි ආවේ. මෙන්න මේ පේනවාද මේ කැලේ. කලින් හැබැයි මේ ගස්සේම ඔක්කොම එක සැරයක් හරි ගිනි තියලා තියෙනවා කවුරු හරි. ගිනි තියලා තිනවා. ගිනි තිබ්බට පස්සේ ඔන්න දැන් ආය වැවෙන්න අරගෙන මම හිතන්නේ මේ දවස් ටිකේ මේ පැත්තට හොඳට වහිනවා වගේ අලිද ඌරෝද දන්නේ නැහැ හොඳට නටලා තිනවා හැබැයි මේ පේනවද අර උඩට යන්න ඕනේ බලමු ගිහිල්ලා අවුවත් සරයි වතුර උගුරකුත් නැහැ ඒකත් හැබැයි බඩ ගින්න වතුර තිබහා ඒ ඔක්කොම ඉතින් අමතක කරනවා ඉතින් මෙන්න මේ වගේ ලස්සන පොට් එක කරාට පස්සේ අර තියෙන පාර මේන් රෝඩ් එක තියෙන්නේ
මේ පැත්තේ කවුරුත් ගිහිල්ලා නැහැ. හැබැයි සත්තු නම් ඉඳලා තියනවා වගේ. කාගෙන්වත් ඇහුවෙන්නේ නැහැ යන්න පුළුවන්ද බැයිද කියලා. වනජීවියෙක්ෙන් ඇවිල්ලා ඇරස් කරයිද දන්නේ. කමන්නේ නැහනේ. වැරද්දක් කරන්න නෙවෙයි නෙන්නේ. හොඳට පායනවා. මේක තියෙන්නේ මේ යකාවංගුව පහු කරලා හබරණ හන්දිය පැත්තට එද්දි හබරණට මං හිතන්නේ මේ හරියද කිලෝමීටර් 5ක් 10ක් විතර ඇති. ඒ වගේ අතරමැදි ප්‍රමාණයක් තමයි ඇත්තේ ගොඩක් කලාවට. සත්තු සර්පයෝ ඉන්නවද දන්නේ නැහැ. අතරමං වෙයිද? බැහැ ගන්න බැරුව උඩට නගින්න තැන නැද්ද දන්නේ. එක එක සද්ද බද්දත් ඇහෙනවා. මෙතනින් උඩට යන්න බෑ වගේ. බලමු එහා පැත්තෙන් යන්න පුළුවන්ද කියලා. ගල උඩට යන්න අර අතෙන්ට තමයි යන්න ඕනේ. මේ වගේ නිදන් හාරලක් දන්නේ නැවේ. අපි බලමු එහා පැත්තේ යන්න පුළුවන්ද කියලා. ලේසි නෑ කැලෑවල වල ඇවිදින එක. ඇයි දන්නවද දැන් සාමාන්‍ය පල්ලෙහා ඉඳන් බලද්දි ලේසි වගේ තිබ්බට ළඟට ආවම අපේ හිතන විදිහට පාරවල් නෑ. අර මතකනේ මේ ළඟකදී හන්තාන පැත්තේ ගිහිල්ලා කට්ටිය කැලෑවක අතරමං වෙලා යන්නේ මං හොයාගන්න බැරුව අන්තිමට මාමියකින් එහෙම ගිහිල්ලා තමයි හොයාගත්තා කියන්නේ. දන්නවනේ ඒ සිද්ධිය. දැන් අද මම තනියම මේ හරියට සිග්නලුත් නැහැ. බලමු මොනවා වෙයිද කියලා. මේ ගල්ලුඩ එක්කන් අලි බෙටි තියෙනවා. අලි ඉන්නවද දන්නේ නැහැ.
අම්මෝ මේ හරියේ සද්දයක් ආව නේද? ඈ ටිකක් බයත් හිතෙනවා. අම්මෝ මෙතනින් ගිහිල්ලා ගමේ මිනිස්සුවත් යන්න නැති තැනද කොදොයි පතොක් එහෙම ඇවිල්ලා තියෙන හොඳට ගල උඩට ඇවිල්ලා වගේ ඉන්නේ බලමු උඩට ගිහිල්ලා වව් පිස්සු හැදෙනවා බයික් එක අරගෙන ගිහිල්ලාවද්ද කවුරු? අම්මේ වෙලාව කීයද දන්නවද? වෙලාව හරියටම දවල් 12යි. ඉර මුදුන් වෙලා තියෙන්නේ. පේනවනේ? ඉර මුදුන් වෙලා මං ඉස්සෙල්ලා අන්න අර අතන පල්ලමට අතන්ට ආවා මේ පල්ලෙහා පේන ගල ළඟට. එතරින් උඩට එන්න බෑ. ඊට පස්සේ අරේ වටෙන් ආවේ. වටෙන් එන්න පුළුවන්. හරි ලස්සන දැන සුපිරි. ඇත්තරම සුපිරි. කවුරුත් ඇවිල්ලා නැද්ද දන්නේ කලින් මේ තැනට. යන්න පුළුවන් වේද බලමු. තව ටිකක් උඩට යන්න වගේ ඉඩක් තියෙනවා. පොඩ්ඩක් බලමු ගිහිල්ලා. මම හිතාගෙන හිටියේ කවදා හරි මේ ගල උඩට එනවා කියලා. තනියෙන් කවුරුත් නැහැ. ඔන්න තනියෙන් තමයි එන්නේ. හරියටම දැන් තමයි තැනට අවිල්ලා තියෙන්නේ. අර ගලත් ගොඩක් පල්ලෙහා තියෙන්නේ. හොයාගන්න බෑ උඩට ආපුවම. මරුනේ. අම්මෝ හතර වටේම පේනවා. වාව් පිස්සු හැදෙනවා. දිව්‍ය ලෝකෙ ගියා වගේනේ. මෙව්වා ගැන ඉතින් රැට ඇවිල්ලා වැඩක් නැහැ. වහින වෙලාවට ඇවිල්ලා වැඩකුත් නැහැ. හොඳට වටපිටාව පේන වෙලාවට තමයි එන්න ඕනේ. අර ඈත පේනවනේ පාර. මාර ලස්සනයි. මේක හැබැයි මේ නිදන් හාරලාද දන්නේ. තියෙනවා පට්ට යන්න වලවල් තොග ගොඩක්. මේ හැම තැනම වලවල්. මේ මම මේ ගලක් උඩ මොකද්ද නමක් ලියලා යන්නද? නැත්තම් මං ගල් ගෙඩි 3ක් තියලා අපි ගල් ගෙඩි 3ක් තියමු. ආපු දවසක කවුරු හරි එක්කෙනෙක් මේක බලලා මෙතනට ආවොත් එහෙම මේ මෙතනට ඇවිල්ලා බලපුවම උසම තැන හරියද? උසම තැන මම පෙන්නන්න නිකන් මෙන්න මේ වගේ ගල් ටිකක් එහෙම තියෙන්නේ. මේ පේනවනේ. මේ හරියද? මං ගල් ගෙඩි 3ක් තියලා යන්න සාමාන්‍ය ගානට
එතකොට කවුරු හරි ඒ ආවට පස්සේ ඒගොල්ලන් තවත් ගල් ගෙඩියක් තියලා යන්න කමෙන්ට් එකක් දාන්න මමත් ගියා කියලා. හරිද? අපි ගමු මෙන්න මේ ගල. හරිද? මේ ගල අරගෙන ගිහිල්ලා අපි මෙන්න මෙතන තමයි මම හිතන්නේ උස්සම තැන. මේකේ උස්සම තැන මෙතන. මේ හරි උස්සම තැන මෙතන එක ගලක් තිබ්බා. ඒක උඩින් මං තව ගලක් තියන්නම්. ඔයාලා ආපු දවසක ඒක උඩ ගලක් තියන්නකෝ ඇවිල්ලා. අයින් කරලා යන්න එපා. අපේ අයියලා දන්නවනේ ඉතින්. මෙන්න ගල් දෙකයි. එකයි මේ ලොකු ගල යට ඊළඟ එක තියෙනවා. ඊට උඩින් එක තියෙනවා. සාමාන්‍යයෙන් හුළඟට එහෙමනම් පෙරලෙන්නේ නැති වෙයි ඒවා. කවුරු හරි පෙරලන්නම වෙයි. හරි. තව ගලක් තියෙනවා. ගල් 3ක්. හරිද? හුළඟකුත් එනවා නියමයි ඈ. වේ ගල් ගෙඩි 3ක් තියලා තියෙන්නේ. ලස්සන පැත්ත පිස්සු හැදෙනවා. හරිද? අපි දන්නේ නැති තැන් දකින්න නැති තැන් නිකන් අර දකිද්දි නිකන් මාර කට්ටක් ඒවට යන්න බැරුව ඇති කියලා හිතනවනේ. ඒ වගේ තැනකට ඇවිල්ලා බලන්න. මාර වෙනසක් දැනෙන්නේ. හරි මේ වතුර නම් මුකුත් නැහැ. උගුරකටත් එක්කන් ටිකක් වේලිලා වගේ. කොච්චර උනා. බඩ ඉරිඟු කරලක් ගත්තා කිව්වනේ මං අර ආමියකි මාමගේ. ඒ මාම ඇහුවා පුතා ඔයාට කොයි වගේ කරලක්ද ඕනි කියලා. මම ඊට පස්සේ කිව්වා මාමා දැන් මාමා සාමාන්‍යයෙන් කණ්ඩ කැමති වර්ගේ කරලක් දෙන්න කියලා. හරිද? ඊට පස්සේ මාමා දුන්නා මේ ගාන හොඳයි මේ ගාන හොඳයි මේ ගාන පැහිච්චා ලා දලු කරල් සුපිරි කියලා කරලක් දුන්නා ඉතින්. ඒක කැමරාවේ පේනවද ඔය පැත්තට? මෙහෙම තියමුනේ. මෙහෙම තියමුද? එහෙම පේනවනේ. මෙන්න ඉතින් shopping එක දාලා දුන්නේ. තාම හැබැයි රස්නේ නම් තියෙනවා. අපි මේකෙන් කෑල්ලක් කඩලා සත්තුන්ට විසි කරමු. අපි මේ අයිනකින් තියලා තියමු. මෙහෙම ගත්ත කෑල්ලක් අයිනකින් තියලා තියමු. එන වෙලාවක සතෙක් හරි කුඹෙක් හරි කයිනේ. ඊට පස්සේ ඉතුරු එක මම කනවා. රසයි ඈ. ඇත්තට මේ ලපටි කරලා ගොඩක් පැහිලා නැහැ. ලුණු හැම ගානට සෙට් වෙලා තියෙනවා. ඇත්තටම රසයි. අලුත් දල්ලු කරල්. මම දැක්ක මේ අලුත්ම කරල් පරණ ඒවා නෙවෙයි. අලුත්ම කරල්. මාළු. මේ හරියට පේනවා. ත්‍රිකුණාමලේ රේලු පාර. හැබැයි කැමරාවට නම් පෙන්වන්න විදිය නැහැ. මේකද මෙතනින් මෙහෙම හරහට තියෙන්නේ. zoom කරන්න බෑ. දැන් යන්නේ. සපත්තු බූට් මුකුත් දාලා නැහැ මේ. හිටපු විදිහටම ආවා. බාට දෙක දාගෙන අපි මෙහෙන් යන්ද? මෙහෙන් යන්න පුළුවන් වගේ. සාමාන්‍ය මං අහලා තියෙනවා ඔය මිනිස්සු යන්නේ නැති කැලවල් වලට එහෙම යද්දි අතරමං වෙනවා කියලා යන්න බැරුව. මේ එහෙම උන සිදුවීම් මම සාමාන්‍යයෙන් අහලා තියෙන ඉතින් ඒක ඇත්තද නැත්තද කියලා නම් දන්නේ නැහැ. මමත් මේ කාගෙන්වත් කවුරුත් දන්නේ නැහැ ඉතින් මෙහෙට යනවද එනවද නැද්ද කියලා. හැබැයි මම හිතුවේ යන්න පුළුවන් ඇති කියලා. ඔන්න දැන් කොහොම හරි උඩට ආවා. දැන් බලමු පල්ලෙහාට යන්න පුළුවන්ද කියලා.
මම හිතන්නේ ඒකත් අමාරු වෙන්නේ නැහැ. මොකද මේ හරිය ලේසි හොයාගන්න වාහන සද්ද එහෙම තියෙනවනේ. වාහන සද්ද තියෙනවා මම කරපෑට එනින් ගමන කොතනින් හරි හැරෙනවා නම් මගේ S2කට පේන ගහක් මං පොයින්ට් එකක් හැටියට මාක් කර ගන්නවා හිතේ. ඒකල එතනින් එහාට තමයි යන්නේ. මේකේ ගල් උඩ එක්ක මේ අලි යනවාද මන් දන්නේ මේ අලි බෙටි දිනවා. පිස්සු හැදෙනවා මේ හරිය තනි කර අලි බෙටි තියෙන්නේ. මේ හරි දැන් ටිකට කලින් ඉඳලාද මන් දන්නේ. කැලෙත් එක්කන් ටිකක් පොඩි වෙලා තියෙනවා. හරි දැන් නම් හිතෙන්නේ මට යන එක නම් ප්‍රශ්නයක් නැති වෙයි වගේ. ඇත්තටම මේ වගේ තැනකට එන්න මහන්සි වුණාට කිසිම මේ දුකක් නැහැ. අපරාධ නේද කියලා හිතෙන්නේ නැහැ අපි මේකේ නැගපු ටයිම් එක අර එහෙම. මොකද ඒ තරම් මාර නිදහසක් දැනෙනවා. මාර නිදහසක් දැනෙනවා. සාමාන්‍යයෙන් ඔය ගෙදරට ගෙවල් අස්සර වෙලා ඉන්න නැතුව අලුත් තැනක් හොයාගෙන යන්න ට්‍රැවල් එකක් කරන්න. ඒක කොයි වෙලාවක හරි Tamanට මතක් වෙද්දි හිතට සතුටක් දැනෙනවා. අපි මේ වගේ දේවල් කරානේ කියලා. සමහර මිනිස්සු ඉන්නවා ජීවිත කාලෙම සල්ලි හොය දැන් ඔය සාමාන්‍ය හිතන්නකෝ කඩේ මුදලාලි කෙනෙක් ඉන්නවා කියලා. කඩේ මුදලාලි ඇත්තටම ලේසියකට මේ කඩේ වහලා දාලා කොහෙවත් යන්නේ නැහැ. ගොඩක් වෙලාවට කඩේ වැහුවොත් වහන්නේ රජේ නිවාඩු දවසක්, පොයේ දවසක් එන්නේ ඒ වගේ බැංක් හොලිඩේ දවස් වල වගේ තමයි. ඒ කට්ටි කරන වැඩේ කස්ටමර්ස්ලා ආපුවාම ඒ කට්ටි බඩු අර ගන්නවානේ. බඩු අරගෙන දෙන සල්ලි ඒ කට්ටිගේ ලයිෆ් එකේ වැඩි කාලයක් ලාච්චුවට සල්ලි පුරවපු එක තමයි කරලා තියෙන්නේ. දන්නවද? ඒ කට්ටි ලාච්චු වලට සල්ලි පුරවපු එක තමයි කරලා තියෙන්නේ. එතකොට ඒ කට්ටි මේ වගේ ටුවර් එකක් ගිහිල්ලා නැහැ. කැලේක ඇවිදින්න ගිහිල්ලා නැහැ. පරිසරය විඳලා නැහැ. මිනිස්සුත් එක්ක ලොකු ආශ්‍රයයක් නැහැ. ආශ්‍රය තියෙන ඉතින් කඩේ ඇතුලේ ආශ්‍රය විතරයි. කස්ටමර්ත් එක්ක තියෙන ආශ්‍රය විතරයි. හරිද? ඒකින්ද කඩේ මුදලාලි කෙනෙක් වෙන්න එපා. කඩේ මුදලාලි කෙනෙක් වුණොත් ඉතින් තරහ වෙන්න එපා මෙහෙම කිව්වට. මං කියන්නේ යාලටත් යන්න ඇවිදින්න යන්න ඔය කඩේ ඇස්සේ ඔය ලාච්චුවේ ජීවිත කාලෙම සල්ලි පුරවලා ඇති වැඩක් නැහැ. හරිද? ඒක නිකන් අර తాවකාලික වින්දනයක් වුණාට එතනින් එහාට සල්ලි වලට ගන්න බැරි. සල්ලි වලට ගන්න බැරි ගොඩක් දේවල් තියෙනවා මේ රටේ ලෝකේ. එහෙනම් ඉතින් දැන් මම ඇත්තටම යන්නේ දැන් පාර කිට්ටුවට ඇවිල්ලා තියෙන්නේ. කරදරයක් උන්නේ නැහැ. දැන් නුවර තමයි යන්නේ ගෙදර. මම ඊයේ ආවේ ත්‍රින්කෝ හදිස්සි වැඩකට. ඉතින් එද්දි රෑ වුණා. මෙව්වනම් ඉතින් දැක්කේ නැහැ පාර දිගට අලි ඉන්නවා නම් දැක්කා. ඒ අරෙන්න වෙන මොකුත් දැක්කේ නැහැ. ඔය තියෙන මගේ දුප්පත් මගේ පරණ බයිසිකලේ. පරණ බයිසිකල කියන්නේ 2012 ගත්තේ අලුතෙන්ම. තාම ඉතින් ගින්දර වගේ ඕන දිහාවක යන්න එන්න පුළුවන් තියෙනවා. එහෙනම් ඉතින් ගිහිල්ලා එන්න ඕන්න පාරේ ඉන්නේ. හැමෝටම ජය වේවා. ජය වේවා.